අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ නොවැයකට අලුතෙන් ඇඩ් වෙච්ච රිසර්ච් ස්ටඩි ඩීප් සර්ච් කියන ඔප්ෂන් තුන ගැන. ඉතින් මේ ඔප්ෂන් තුනෙන් මොනවද වෙන්නේ? මොනවද ඔයාලට කරන්න පුළුවන් කියලා තමයි අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ. එහෙනම් NSBLK YouTube channel එක subscribe කරන් වීඩියෝ එක පටන් ගමු. ඉස්සෙල්ලාම කතා කරමු මේක කොහොමද ඕපන් කරගන්නේ කියලා. ඉතින් නොවැය app එක හෝ website එකෙන් ඔයා chat එක ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙනවා setting icon එකක්. එහෙම නැත්නම් tool icon එකක් බලා ගන්න පුළුවන් send button එකට මෙහා පැත්තේ. ඉතින් මේ button එක click කරාට පස්සේ ඔයාලට මේ modes තුන බලා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ඔප්ෂන් එක තමයි මෙන්න මේ රිසර්ච් ඔප්ෂන් එක. මේකෙන් ඔයාලට පුළුවන් ඕනම ටොපික් එකක් ගැන ඔයාලට ඇඩ්වාන්ස් රිසර්ච් එකක් කරගන්න. ඉතින් ඔයාලා හිතන්න ශ්‍රී ලංකන් කල්චර් එක ගැන ඔයාලට රිසර්ච් එකක් කරන්න ඕන වුණා. ඔයාලට තියෙන මොඩ් එක ක්ලික් කරලා ඒක ක්ලික් කරලා මොඩ් එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අදාළ prompt එක එහෙම නැත්නම් ඔයාගේ topic එක send කරන්න ChatGPT වගේම ඒ වගේම ඔයාලට පුළුවන් මේකෙන් සම්පූර්ණ summary එකක්ම ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන topic එකේ වැඩිදුර විස්තරත් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මේක full research document එකක් විදිහටම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සම්පූර්ණ research එකක් කරා වගේ තමයි මේ topic එකට අදාළව full details ඔයගොල්ලන්ට මෙන්න මේ mod එක use කරලා ගන්න පුළුවන්. ඒ වගේම තව දුරටත් ඉස්සරහට වැඩිදුර විස්තර නොවැය එකත් එක්ක conversation එකක් විදිහට ඉස්සරහට අරගෙන යන්නත් පුළුවන්. හරි, දෙවෙනි ඔප්ෂන් එක තමයි ස්ටඩි ඔප්ෂන් එක. ඒ ස්ටඩි ඔප්ෂන් එක කියන්නේ ඔයගලන්ට අවශ්‍ය කරන ඕනම ස්ටඩි වැඩක් එහෙම නැත්නම් ඔයගලන්ට අවශ්‍ය කරන ඕනම এডুকেෂන් පර්පස් එකකට යූස් කරන්න පුළුවන් මොඩ් එකක්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ඕනම විෂයක ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේට ඒවට ආන්සර්ස් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රශ්න හදා ගන්න පුළුවන්. ඒ වගේ ආන්සර්ස් එහෙම ගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට මේකත් එක්ක ඔයාලගේ ස්ටඩි වැඩ ප්ලෑන් කරන්න පුළුවන්. ස්ටඩි ප්ලෑන්ස් හදා ගන්න පුළුවන්. ගොඩක් ඇඩ්වාන්ස් විදියට AI එකත් එක්ක ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේ ස්ටඩි මොඩ් එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට ඔයාලගේ ඕනම විෂයකට ඔයා කරන ටෙක්නොලොජි පැත්ත එහෙම නැත්නම් කැම්පස් එකේ වැඩකට උනත් මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම ස්කූල් එකේ වැඩවලට උනත් මේක යූස් කරන්න පුළුවන්. ලංකාවේ තියෙන සියලුම විෂය නිර්දේශය මේකට ඇතුළත් කරලා තියෙන කිසිම විදිහකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 100%ක් හොඳ උත්තර ගන්න පුළුවන්. ඉතින් සමහර තැන්වල වැරදි පොඩි අඩුපාඩු ඇති ඒ වුණාට ගොඩක් හොඳ 95%ක් විතර ඔයාලට මේක දෙන උත්තරේ ගැන විශ්වාසය තියන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට ඔයාලට මේකට ડોකියුමන්ට් අප්ලෝඩ් කරන්න පුළුවන් අවස්ථාව අපි හදලා දෙනවා. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන PDF එකක් ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඒකට ආන්සර්ස් සහ ස්ටඩි වැඩ කන්වර්සේෂන් එකක් විදිහට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. හරි, තුන්වෙනි ඔප්ෂන් එක මේක තාම ඇවිල්ලා නැහැ. මේක තමයි ඩීප් සර්ච් කියන්නේ. ඉතින් ඩීප් සර්ච් ටෙක්නොලොජි එක වෙනම තමයි අපි තිබ්බේ ඩීප් නෝවා එකේ. මේ වෙනකොට ඩීප් නෝවා අයින් කරලා මේ ඔප්ෂන් එක මේ විදිහට දීලා තියෙනවා. ඉතින් තාම මේක ඇවිල්ලා නැහැ. ආපුවාම ඔයගොල්ලන්ට ගොඩක් ලොකු වැඩක් කරගන්න පුළුවන් වෙයි. සර්ච් වලට ඔයගොල්ලන්ට ඩීප් සර්ච් කියන්නේ AI ටෙක්නොලොජි එකත් එක්ක සර්ච් කරන එකට